friends, welcome to back another video. So another angela තියෙන්නේ night club security. හරි ඉතින් දැන් මම security කෙනෙක් ඈ. හරිද? දැන් මේ party එකක් අද අන්න අර තියෙන්නේ. ඒකට අරන් යන්න බැරි තහනම් එකක්. ඔව්නේ. මද්ද්‍රව්‍ය අරන් යන තහනම්, කැටබෝල වගේ ආයුධ අරන් යන තහනම්. හරිද friends? තව අපි ස්කෑනින් කරන්න අපිට බඩු ටිකක් දීලා තියෙනවා වෙන්න ඕනේ. ඕකේ හරි day 0 මෙතන හරින පවඩ ගන්න කියන දැන් ආවා. පාටික පටන් ගත්තා ඒක දැන් ඉස්සෙයි. හරි දැන් අපි අර බලනවත් පටන් ගන්න මෙන්න දෙනවා. අපි පටන් ගන්නවා නැද්ද කියලා. යවනවද නැද්ද කියලා අපිට මේ වන් තියෙන්නේ. අතනට ගිහලා ඔබ බලන්න අතන මොකක්ද එකක් ඔබන්න තියෙනවා. ඒ කියන්නේ එතන ඉඳලා ගේම් එක ඕපන් කරන්නේ. මුංගේ මොනවද තියෙන්නේ බලමු. අප්පුම්ඩ සෙම නේද? උන්ට නම් යවන්න බෑ මුකුත්. යන්න ඔයාට යන්න බෑ. ඔයාට යන්න බෑ. තව චුට්ටක් ගේ ස්කෑන් කරන්න ඕනේ. මුගේ ආයුධ තියෙනවා නේද බලන්න යද්දි. ඕකේ. ගේ ආයුධ තියෙනවානේ. තින්නම වැඩි. තොටම මං ඇවිත් ඒකේ ගහනවද නෙවෙයි. අයියෝ. මුගේ අතර මේක සෙට් කරේ. තව මුගේ මොනවා හරි ඇති. හරි මෙතන ඔබන්න ඕනේ. උඹට යන්න දෙන්නේ නෑ මම. කලියන් යටට. අපෝ නැත්තම් ෆ්‍රෙන්ඩ්ස් මෙතන පාටියේදී මිනි මෙල්බක් අද වෙනවා. මම ඒක නැවැත්තුවා හොඳ වෙලාවට. හරි එක ඩේ එකක් කම්ප්ලීට්. ඕකේ. ඩේ කම්ප්ලීට් ආනේ. ඕකේ තව මට කේකව හම්බෙලා තියෙනවා. පලාගෙන ඉන්න. මොකෙත් කාට කද ඒද දන්නේ. නම් ඒවා යවන්නේ නැහැ පුතේ ඇතුළට. කවදාවත්. එක්ස්ට්‍රා. මාළු එක ගෙනල්ලාද? අරුන්ගෙත් එක එක ඒවා තියෙනවා යාළුවනේ. මුගෙත් එක එක ඒවා තියෙනවා. උඹට දෙන්නම වැඩි. ඔගේ මාළුව වරගෙන උඹම කාපිය. දෙන්නම වැඩි. මේ මාළුව හොඳයි. මුට ටිකට් එකක් දෙන්න හොඳ නෑ. මොකද මාළු වලින් මේක මේ පාටි ගඳ ගස්සනවා. ඒ නිසා මට බෑ. මූව යවන්න. තේරුණාද? ඔයාව මට යවන්න බෑ. කරන්න දෙයක් නෑ. දුකයි. හිම දුකයි. නෝ. ලස්සනට ඔබන්න ඕනේ. බයි. ඔයාට යන්න දෙන්නේ. ඔයාගේ කටේ ඔයාගේ ඇඟේ මැස්සොත් යනවා. ඊළඟ මෙයාත් අර මෙයාව පික්ස් ස්කෑන් කරලා බලමු. නේ මෙයා නම් හොඳ නෑ වගේ. ටක්කොත් මෙයා නම් හොඳ නෑ. මෙයාගේ ලොකු ඔලුවක් නෑ. හැබැයි ස්කෑන් කරද්දි තමයි බෝඩයක් තියෙනවා කියලා අපිට පේන්නේ. හරි මල්ලියා. ඔයාට අද යන්න වෙනවා ගෙදර. කොයිමත් ඒක රීස්ටාර්ට් වෙනවා නේනේ. ඕකේ. ඔයා බෝම්බ ගෙනදලානේ. හරි සතුටුයි. මේක ලැග් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්.
කරන්න දෙයක් නැත. බලමු අපි මේක කීබෝඩ් එකකින් කරලා. අයියෝ නෑ ලැග් වෙනවා. අතන මොකද දැන් ලැග් වෙලා තියෙන්නේ මට. ඕකේ. නෑ. හරි. ඔයාලට යන්න දෙන්න බෑ. ඔයාට මට යන්න දෙන්න විදිහක් නැහැ. I'm very sorry. ඔයාට යන්න විදිහක් දෙන්න විදිහක් නැහැ. මොකද ඔයා බෝම්බයක් ගෙනල්ලා. ඒක friend. මෙතන බෝම්බයක්. මේ බෝම්බේ දෙකම අරගෙන ඔයාම කවන්න. මට යන්න දෙන්න හොඳනේ. පළවෙනි හැට. ඊළඟ මේකත් අපි හොඳට චෙක් කරන්න ඕනේ. මූත්‍රා කලින් අපුර වගේ. හොඳයි වගේ. එක්ස්ට්‍රා මොකේ මාළු තිබුණාද කොහෙද මූත් මට මතක වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. එහෙම තමයි. කවුද ලෝමේ බස්ලර්? මේක තුවක් උද්ගෙනලා පළවෙනි හටට. ඊළඟ කෝට් එකක් කියන යටින් චූටි කලිසමක් දාගෙන කවුද ඔයා? ඒකයි ඉන්න විදිහ විතරක් එකට නුනා වගේ. හොඳයි නේද හැබැයි. උන්න නේද මොක දෙන්නම් වැඩි එක්ස්ට්‍රා. මුන් නින්ජා කටු ගෙනල්ලා හරිම සතුටු. ඔයාගේ නින්ජා කටුව තියාගෙන ඔයා නටා ගන්න. ඔයා යන්නේ යටට. ඔයා ඉතින් වැඩක් නැත. බයි. ඔපේ කොහෙටද යන්නේ? ඔයත් යන්න අප්පා යට. ඔයාගේ චෙක් කරන්න දෙයක් නෑ. හොඳයි ඔයාගේ ඉන්න මැස්සොත් වහලා යන්නේ. ආදක්කයි මං කිව්වේ හරි. එයා ඕන්න බීක් නේද? මොකද? මුවත් අපි චෙක් කරන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. මොකද මුන්ට පිස්සු. මූණ හොඳටම අමාරු කරක් අද. මෙහෙම වරක ඇල්ලුවාම නිකන් හොඳයි වගේ ඉන්නවනේ. හැබැයි මං අල්ල ගන්නවා අනිවාර්යෙන්ම. දෙන්නම් ඔයාට මම වැඩි. මුගේ පිටිපස්සෙත් මොනවද තියෙනවනේ. දෙන්නම් මට වැඩි. උඹත් ඵලයන් ස්වර්ගයට. මොකදන්න ස්වර්ගයට යන පාර? නෑනේ අපායට යන පාර. දන්නවනේ. අපායට යන්නේ. බයි අපායට ගියානේ. බයි. ඊළඟ මුට නම් හොඳටම අමාරුයි. ඒක අපි රෙඩ චෙක් කරන්න බලමු. රෙඩ නෙමෙයි මේ. මේකනේ මුට ලෙඩ. ඒකනේ කිව්වේ. ඕකේ දැන් මුගේ අපි එක්ස්ට්‍රා කරලා බලමු. මුගේ බෝම්බ තියෙනවා. ඕ ගෑනු බෝම්බ කියන එකේ කොහමද මේ ප්‍රීමියර්ගේ බෝම්බ ගෙනද වෙන්නේ? බයි අර ඇන්ටි දිනවා. උරයි මේ මෙන්න මේ අංකල් විතරක් බෝම්බ ගේන්නේ නැත්තේ. ඒක මං හිතුවේ. අනිවාර්යෙන් මුංගව අනිවාර්යෙන්ම ආයුධ දිනවා. අපෝ මැස්ස වහලා. දැම්ම යන්න බිමට. ඔයා ඉන්න බලන්න. මම හොඳ පොරක් කලින් පෙර කොළ දෙමු.
අනේ තොරණ යන්න දෙන්න පොම්බ ගෙනාවා. යන්නේ ඔය ආයෙමත් එනවා මෙයා. ඊළඟ ඇඳුම very නරකයි. ඇඳුම ගලවගෙන පාටි එකට යෑම තහනම්. ඔයා යන්න. ඔයා යටට යන්න. දැන් ඊළඟ ගෙනාවෙන්නේ ග්‍රෑන්ඩ්පා කෙනෙක්. ඕකේ. මෙයාට මොකද කරන්නේ? මෙයා නම් එක්ස්ටේ කරන්න හිතනවා. මොකද මෙයාගේ මේ ලොකු ඔවුලක් පේන්නේ මට. අපෝ උන්ට සෙම. තම එක්ස්ටේට් කරමු. මේ සියගෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට සෙම. මෙන්න මේ ග්‍රෑන්ඩ්පා ගැන ලොකු ප්‍රශ්නයක් නෑ වගේ. හැබැයි මට සෙම. අපෝ සෙම එළියටත් ආවා. යන්න. බයි. අපායට යන්න. සීයලා කරන වැඩ ෆ්‍රෙන්ඩ්ස් මේවා. ඕකේ. කොයි ළඟ? ඔයානේ එදී ළඟ. හැබැයි යාළුවනේ අපි න්යාව යවලින් යටට ඊළඟට යාළුවනේ අපිට එනවා මාමා කෙනෙක්. ඒ මාමා අදන් අපිට ස්කෑන් කරලා බලන්න තමයි තියෙන්නේ. බලමු මෙයා හොඳ එක්කෙනෙක්ද කියලා. හප්පෝනේ. එයාට සෙම. පාටි එකට යෑම තහනම් සෙම තියෙන ළමයින්ට. ළමයි ඉන්න නෙමෙයි. මේ අපෝ ඒක සෙම. මෙයා මාළු ගෙනල්ලා පාටි එකට. තහනම් ඔයාට නම් යන්න දෙන්න වෙන්නේ නෑ අංකල්. ඔයා යටට යන්න. බයි. එයා අපායට ගියා. මේ තියාමද? අපෝ එන්නම තෙම වගේ මෙයාට. මේවත් අපි යවමු යටට. ඒකයි මං කිව්වේ එයාට බලද්දි මේ එයා ආයුධයක් ගෙනල්ලා. මෙයාගේ නම් මුකුත් ආයුධයක් නෑ වගේ නේද ෆ්‍රෙන්ඩ්ස්? ඔව් මෙයාගේ ආයුධයකුත් නැහැ. මූණ ලොකු ඔලුකුත් නැහැ. අපි එක්කෙනා වෙන තව යවුවෙත්. මේක විසික් කරලා බලමු. දැන් මේක කරගෙන. මෙයාගේ ඒකත් ඕකේ කියන්නේ. අපිට මෙන්න මෙයාව යවන්න පුළුවන්. හරි. මෙයාගේ මේකත් ඕකේ. තව එකයි තියෙන්නේ. ඒක වැරදුනොත් ඒත් යවන්න වෙන්නේ නැහැ. හැමදේම හොඳයි. ඒ කියන්නේ මොකුත් ගෙනල්ලා නැහැ මෙයා. ඔයාට යන්න පුළුවන්. යන්න. දැන් තව 100 කෙනෙක් ආවා. යන හුස්ම ඇදලා වගේ. මේක හොස්පිටල් එකක් නෙමෙයි. මේක පාටි එකක්. පාට එන්න ඔව් ඒකත් සෙමයාට. තව මේ ආයුධ ගෙනල්ලා කිව්වම අපෝ ඔය ආයුධ ගෙනල්ලා ගස් කපන එක. ඒ නිසා ඔයාට යන්න දෙන්න බෑ. ඔයත් යන්න අරේලා ගියපු අපායට. බයි. ඊළඟ එක්කෙනා. අපෝ අද පාටි එකට ගොඩක් කට්ටිය වෙලා එනවා වගේ. අද නම් මට ගොඩක් වැඩ තියෙනවා වගේ. ඕකේ. ගන්න එක බලමු. ඒකට ඇඩ් එකක් බලන්න ඕනලු. ඕකේ. හරි. ඔන්න දැන් අපිට එතුවක් වුවමු. හැබැයි ඔයාගේ වටේ මැස්සෝ. සෝරි සීයේ ඔයා යන්න අපායට. බයි. එයාගේ මැස්සත් එක්ක මේ අපායට ගියා. ඒක තුවක්කුවක්. මෙයා කියනවා මට සෙමනම් මේ මාව ඔප්පු කරලා බලන්න කියලා. අපි ආව ඔප්පු කරලා පෙන්නමුකෝ අපි මෙයාට. මෙයා නරක ළමෙක් කියලා. මොකුත් නෑ නේද මෙයා. හැබැයි ඔයාට සෙමද කියන මට බලන්න ඕනේ.
ඒ කියන්නේ වෛරස් එකක් තියෙනවද කියලා. ඔයාලා වෛරස් තියෙනවා. ඒ නිසා ඔයාලා යවනවා මයියාට. මොකද මේ පාටි එකට වෛරස් අරන් එන්න තහනම්. මද්ද්‍රව්‍ය අරන් එන්න තහනම්. බෑ. ඇඳුම සංවර නැත. ඊළඟ කෙනා. එයත් 100 කෙනෙක්. ඇඳුම ඕකේ. අපි මෙයාට යන්න දෙමු. දෙකම මං කිව්වේ වෙන්ස් එයා නායක කෙනෙක් කියලා. හරිද ෆ්‍රෙන්ඩ්ස්? එයා නරක කෙනෙක්. ඒ නිසා අපිට මෙයා නම් ගොඩක් හුස්ම අදිනවා. අපෝ බෑ. ඔයා යවන්න බෑ. යටට යන්න. හරි ඉතින් වරින්නකෝ එළියට. අනේ වරින්නකෝ මගේ ජොබ් එක කඩන්න නැතුව. උඹට යන්න බෑ. කියන දෙයක් අහපිය. තෝ හැම වෙලේම එක එක දුන් අදන් එනවා ඵලයන් යන්න යට. එපා වෙනවද? ඊළඟ ඉන්න. ඔයත් හොඳ නෑ. මෙයා නම් හොඳයි වගේ සබ් නෑ වැයව. හරි ඔච්චර කියවන්න එපා. ඔයා වැයවුවට මොතකින් හොඳ එකකින් නෙමෙයි යවන්නේ. මම දන්නවා ඔයා නරකෙක් නෙමෙයි. නැත්තම් හරියට දුක හිතෙනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි ඊළඟ එන්න. ඔයත් යන්න සීයේ අපායට. අපෝ තව ගොඩක් කට්ටිය ඉන්නවනේ. ඔන්න එහෙනම් අද ඒක කම්ප්ලීට්. කමක් නැහැ. ඔයාලට දෙවෙනි එපිසෝඩ් එක ඕන නම් මම දෙවෙනි එපිසෝඩ් එක අනිවාර්යයෙන්ම කියනවා. මම SL Gaming Master. අදට ගිහලා එන්නම්. අනිවාර්යයෙන්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. මගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මොකක්ද බං? ඒක නොමිලේ තියෙන නිකන් තියෙන subscribe button එක. ඒක බාගෙන යන එක මහලු වැඩක්ද කියලා තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් අද subscribe මෙයා යවනවා. bye. ඔන්න එහෙම තමයි මම ඔයාලට bye කියන්නේ. එහෙනම් මම FL Gaming Master